ඔන්න යාළුවනේ ගෝමත් එක කාලෙක හරිම ලස්සන ගමක් තිබුණා. ඒ ගමේ සූකිරි කියලා ළමයෙක් ජීවත් වුණා. සූකිරිලගේ ගෙදර හිටියේ අම්මයි තාත්තයි සූකිරිගේ මල්ලි. සූකිරිගේ අම්මට හරිම රසට කෑම උයන්න පුළුවන්. සූකිරිලගේ අම්මා හදන කෑම තාත්තා අරගෙන ගිහින් විකුණලා තමයි සූකිරිලා ජීවත් වුනේ. සූකිරිලට එච්චර සල්ලි තිබුණේ නෑ. හැබැයි එයාලා හරිම සතුටින් ජීවත් වුණා. සිංහල අලුත් අවුරුද්දට අද ඉස්කෝලේ නිවාඩු දෙන හින්දා සූකිරිගේ මල්ලි අද ඔන්න හරිම සතුටින් තමයි ඉස්කෝලේ ගියේ. මල්ලි අපිට දැන් ඉස්කෝලේ නිවාඩු දීපු හින්දා හොඳට සෙල්ලම් කරන්න පුළුවන්. ඔන්න ඉතින් එහෙම කතා වෙවි සූකිරිගේ මල්ලි ගෙදර ආවා. ගෙදර එනකොට සූකිරිගේ අම්මට හොඳටම සනීප නෑ. මගේ පුතේ මට ඇඳෙන් නැගිට ගන්නවත් බෑ. මගේ පුතාලා තියෙන දෙයක් කාලා ආච්චි අම්මා එනකම් බලන් ඉන්නකෝ. අනේ මන් දැන් මොකද කරන්නේ? කමලට කෑම හදලා දෙන්න බැරි හින්දා මේ සැරේ විකුණ කන්න වෙන්නෙත් නැහැ. ළමයි දෙන්නට ඇඳුමක්වත් තරම් දෙන්න විදියක් නැහනේ කියලා සූකිරිගේ තාත්තා හරිම දුකින් මේ ගැන කල්පනා කර හිටියා. ගමේ හැමෝම අවුරුද්දට ලෑස්ති වෙනවා. සූකිරිගේ අනිත් යාළුවෝ හැමෝම අවුරුද්දට ඇඳුම් සපත්තු සේරම ගත්තේ සූකිරි මල්ලි ඒ දිහා බලාගෙන හිටිය හරිම දුකින්. තව අවුරුද්දට දවස් 2යි තියෙන්නේ. ඔන්න අවුරුද්දට දවස් 2ක් තියලා සූකිරිලගේ ආච්චි අම්මා සූකිරිලා ගෙදරට ආවා. ආච්චි අම්මා සූකිරිලා බලන්න ආවේ හිස් අතින් නන් නෙමෙයි. සූකිරිලට එනකොට ආච්චි අම්මා අමුතු තෑග්ගක් අරගෙන ආවා. ආච්චි අම්මේ මේ පරණ තාච්චියක් අපේ ගෙදර මෙච්චර තාච්චි තියෙද්දි දරුවෝ මේ එන්නකෝ. මෙන්න මේ තාච්චිය මට මගේ අම්මා දුන්නේ. හැබැයි මට මේක තාමත් ප්‍රයෝජනයකට ගන්න බැරි වුණා. මම මේක මගේ දුවට දෙන්න තමා තියාගත්තේ. ඔන්න යාළුවනේ ආච්චි අම්මා තාච්චිය සූකිරිගේ තාත්තගේ අතට දීලා ඉක්මනටම ලිපක් හදන්න කියලා කිව්වා සූකිරිට කැවුම් හදලා දෙන්න. ආච්චි අම්මා එක්ක සූකිරිගේ මල්ලි දෙන්නම උදව්වට ගියා. සූකිරි ආච්චිගේ ළඟින්ම ඉඳගත්තා. එයාලා ඔක්කොම වට වෙලා තාච්චියට තෙල් ටිකක් දාලා රත් වුණාම කැවුම් පිටිකුලියක් දැම්මා. ඔන්න එක පාරටම හැමෝගෙම ඇස් බැබලෙන්න පටන් ගත්තා. තාච්චියෙන් හැදෙන හැම කැවුමක්ම රත්තරන් කැවුමක් වුණා. අයියේ මේ බලන්නකෝ මේ කැවුම් දිලිසෙන විදිය. මට නම් හිතා ගන්නවත් බෑ. ගෙදර කාටවත් මේ සිද්ධ වෙන දේ හිතා ගන්නවත් බෑ. කවුරුත්ම දන්නේ නැහැ ආච්චි අම්මා ගෙනාපු තාච්චියෙන් හදන කැවුම් රත්තරන් වෙනවා කියලා. ආච්චි අම්මත් පුදුම වුණා. සූකිරිගේ අම්මයි සූකිරිගේ තාත්තයි ඇස් ලොකු කරගෙන මේ දිහා බලාගෙන හිටියා. පහෝදා උදේම සූකිරිගේ තාත්තා හදපු කැවුම් වලින් කැවුම් ගෙඩි 5ක් අරගෙන ගිහිල්ලා ටවුමේ වෙලෙන්දෙකුට විකුණුවා. සූකිරිගේ තාත්තට දැන් හරිම සතුටුයි.
සූකිරිගේ තාත්තා ටවුමට ගිහින් කැවුම් විකුණලා ආපහු ගෙදර ඇවිල්ලා සූකිරිලා දාගෙන තාත්තගේ බයිසිකලේ ටවුන් එකට එක්කගෙන ගියා. මොකද සූකිරිලට අවුරුද්දට ඇඳුමක්වත් අරන් දෙන්න බැයි. තාත්තා සූකිරිලට කන්නත් අරගෙන දුන්නා. සූකිරිටයි මල්ලිටයි හරීම සතුටුයි. මහත්තයා අපිට දැන් කැවුම් ගොඩාක් තියෙනවනේ. ඒ හින්දා අපි ගමේ අනිත් අයටත් මේ කැවුම් බෙදලා දෙමුද? ගමේ පන්සලේ හාමුදුරුවන්ටත් කැවුම් ගෙනිහින් දෙමු. සූකිරිගේ අම්මා හදපු කැවුම් භාජනවලට දාලා සූකිරිටයි තාත්තටයි මල්ලිටයි දුන්නා ගමේ අයට ගිහින් බෙදන්න කියලා. පවුලේ අනිත් අයත් මේ කාරණාවට එකඟ වුණා. ඉතින් සූකිරිගේ තාත්තා එක්ක සූකිරි මල්ලි දෙන්නම එයාලා හදපු රත්තරන් කැවුම් ගමේ අනිත් අයත් එක්ක බෙදාගත්තා. සූකිරිගේ ආච්චි අම්මත් මේ වැඩේට කැමති වුණා. මොකද යාළුවනේ අපි තණ්හාවෙන් දේවල් තියාගන්නවට වඩා අනිත් අයත් එක්ක ඒව බෙදා හදාගන්න එක හරීම ගුණයහපත් වැඩක්. දැක්ක නේද යාළුවනේ? අපිත් අපේ ජීවිතේ අපිට ලැබෙන පොඩි දෙයක් වුණත් තවත් කෙනෙක් එක්ක බෙදා හදාගන්න එක හරීම වටිනවා. සූකිරිලගේ ගෙදර හැදුණු රත්තරන් කැවුම් මුළු ගමේම බෙදපු නිසා මේ සැරේ මුළු ගමටම සිංහල අලුත් අවුරුද්ද ජය වෙන්නයි යන්නේ. තණ්හාවෙන් තමන් විතරක් ඒවා පාවිච්චි කරලා පෝසත් වෙන්නේ නැතුව අනිත් අයත් එක්ක ඒක බෙදාගත්තු හින්දා හැමෝම දැන් සතුටින් සිංහල අලුත් අවුරුද්ද සමරන්නයි යන්නේ. තවත් කතාවකින් අපි හමු වෙනකන් යාළුවෝ පරිස්සමෙන් ඉන්න.